අපේ ආමුදුරනේ අද ඇවිල්ලා ඉන්න අපි ඓතිහාසික තැනකට වහන්සේට පුළුවන් ද අපිට විස්තර කිරීමක් මෙතන කරන්න. අපේ මහත්තයා මේ පළාත මේ කැපිටුකොල්ලෑවේ වාහල්කඩ මේ ජනපදයක්. මේ පන්සලේ විහාරස්ථානයේ නම තමයි විහෙරගල පුරාණ ගල්ලෙන් රජමහා විහාරස්ථානය. මේ වාහල්කඩ D4 තමයි මේ ස්ථානේ තියෙන්නේ. මේ පළාත කුඹුරු ගොවිතැන් කරලා ජීවත් වෙන බොහොම ගොවි ජනතාවක් තමයි ජීවත් වෙන්නේ. ඉතින් මේ දුප්පත් ජනතාවක් ජීවත් වෙන පළාතක්. ඒ වගේම තාම දුෂ්කරයි. පළාත හරි දුෂ්කර පළාතක් මේක. මේ විහාරස්ථානයේ බොහොම වටිනාකම් යුතු පරණ රජකාලී විහාරස්ථානයක්. මේ විහාරස්ථානයේ එදා වලගම්බා රජුගේ රජ කාලේ තමයි මේ විහාරස්ථානය ආරම්භ වෙලා තියෙන්නේ. ඒ වගේම දෙවෙනි සියවසට අයත් කියලා තමයි සඳහන් වෙන්නේ. මේ විහාරස්ථානයේ දහම් පාසලක් හොඳට නෙවෙයි. ඔව් අපේ මහත්තයා මේ දහම් පාසලක් මේ පළාතෙම වැඩිම ළමයි තොගයක් දහම් පාසලට පැමිණෙනවා. ළමයි 140ක් විතර වගේ ළමයි ප්‍රමාණයක් දහම් පාසලේ ඉන්නවා. හොඳ අධ්‍යාපනයක් ලබා දෙනවා. ඉස්කෝලේ ගුරුවරු මහතුරු හුඟක් ගුරුවරු 12 දෙනෙක් විතර වගේ දහම් පාසලේ ළමයින්ට අධ්‍යාපනය හදාරන ලබා දෙන ගුරුවරු එච්චර ප්‍රමාණයක් ඉන්නවා. අර අලුතින් මොනවද හදාගෙන යනවා පන්සලේ? ඔව් මහත්තයා මේ ස්ථානයේ තියෙන අපේ පරණ ආවාසයේ හුඟම දි รา පත් වෙලා තියෙන එක තෙමෙනවා. පොඩි හාමුදුරු දෙනමක් ඉන්නවා. ඒගොල්ලෝ පිරිවෙන් එහෙම යනවා. ඒ හින්දා මම අර පිටිපස්සෙන් ආපහු සංඝාවාසයක් හදන්න ආරම්භ කළා. මේ දවස්වල ඒ කටයුතු කරගෙන යනවා. මේ සංඝාවාසය තමයි ආරම්භ කරලා තියෙන්නේ හදාගෙන යන දවස්වල. දායක පිරිසෙන් පන්සලේ දායක පිරිස කියන්නේ අපේ මහත්තයා 180ක් මට දායක 180ක් ඉන්නවා විහාරස්ථානෙට. අඩුපාඩුවක් කියන්නේ දම්පැන් ලබා දීම අතින් හැම අවතින්ම එහෙම මගේ දායකයෝ ටික ඉන්නවා. නමුත් ඉතින් අර දායකයන්ට තියෙන ඉතින් අර කුඹුරු ගොවිතැන් වැඩ කළ ජීවත් වෙන දායකයෝ හින්දා නිකන් මේ විහාරස්ථාන ගොඩ නැගීම සඳහා ආධාර උපකාර කිරීම ටිකක් අමාරුයි. ඒ අයට අමාරු ගතිය තමයි තියෙන්නේ. නැත්තම් දානමාන හොඳට ලැබෙනවා. ඒ වගේම මහත්තයා මේ ස්ථානේ තියෙනවා රහතන් වහන්සේලා වැඩ හිටපු ගල්ලෙන් 3ක් තියෙනවා. ගල් කටාරම් කොටපු ගල්ලෙන් 3ක් තියෙනවා. ඒ වගේම ඉතින් මම කැමති ඉතින් ওই භාවනා කරන්න කැමති කට්ටියක් එහෙම ඉන්නවනම් අපේ මහතුරු ඉන්නවනේ ලංකාවේ භාවනාවට එහෙම කැමති මේ ස්ථානේ හොඳ නිදහස් පරිසරයක් තියෙන්නේ. භාවනා කරන්න වගේ දෙයකට හොඳ සුදුසු ස්ථානයක්. ඒ කවුරු හරි ඉන්නවනම් මේ දානමාන කටයුතු ඒව සම්පූර්ණ කරලා දෙන්න පුළුවන්. තමන්ගේ ජීවිතය යහපත් කරගන්න ඒ වැඩ කටයුතු කරගන්න හොඳම ස්ථානයක් තමයි මේ ගල්ලෙන් 3ක් තියෙන ගල් කටාරම් කොටපු ගල්ලෙන් 3ක් තියෙනවා. දැන් ලිපි ඔක්කොම ඒ ස්ථානවල තියෙනවා. ඒවා පාලනයට වෙන්න තියෙනවා. පරණ චෛත්‍යයක නටබුන්නගේ හම්බ වෙනවා කියලා. ඔව් මේ පුරාණ දාගැබ තියෙනවා. පුරාණ දාගැබ දැන් ඒක වැඩි හරියක්ම විනාශ බවට පත් වෙලා යනවා. මොකද ඒක අපිට කිසිම නඩත්තුවක් කරන්න බෑ. මේ පුරාවිද්‍යාවෙන් මේක ආරක්ෂා කරනවා. නමුත් ඉතින් ඒ ස්ථානේ දැන් මම හිතන්නේ දැන් අවුරුදු 5-6කට ඉස්සෙල්ලත් මේ නිදහන් ආහාර සොර කට්ටිය ඇවිල්ලා ආහාරන කරනවා. ඒ වගේ දේවලුත් හරියට ප්‍රශ්න තියෙනවා. විනාශ වෙලා තියෙනවා ඒක. සිරිපතුලක් තියෙනවා.
කරනවා.